අයිකෝන් පුතේ අපි අද බලමු ශාක තුල khනිජ ලවණ වල කාර්යභාරය මොනවද කියලා. හරි. ඒතර පුතේ අපි අද බලන්න යන්නේ ශාකය තුල khනිජ ලවණ වල කාර්යභාරය ඊට පස්සේ මේ උණුනුත් තියෙන උණතා ලක්ෂණ මොනවද කියලා. උණතා ලක්ෂණ මොනවද කියලා. හරි. බලමු පුතේ පළවෙනි මූලද්‍රව්‍යය තමයි නයිට්‍රජන්. නයිට්‍රජන් වල කාර්යභාරය වෙන්නේ පුතේ ඇමයිනෝ අම්ල ඊට පස්සේ ප්‍රෝටීන නියුක්ලික් අම්ල. එන්න මේ එන්සයිම හරිතප්‍රදවල සංඝටක ලෙස ක්‍රියාත්මක වෙනවා. නයිට්‍රජන් ඇමයිනෝ අම්ල ඊට පස්සේ ප්‍රෝටීන නියුක්ලික් අම්ල එන්සයිම සහ හරිතප්‍රදවල සංඝටක ලෙස තියෙනවා. නයිට්‍රජන් තියෙනවා. ඊට පස්සේ නයිට්‍රජන් ඌණ වුණොත් පුතේ ඌණතා ලක්ෂණය වෙන්නේ පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා නයිට්‍රජන් ඌණ වුණාට පස්සේ. ඊළඟට අපි බලමු පුතේ ෆොස්ෆරස්. ෆොස්ෆරස් වල කාර්යභාරය වෙන්නේ පුතේ නියුක්ලික් අම්ල ඊට පස්සේ ATP වල සංඝටක ලෙස ක්‍රියාත්මක වෙනවා. නියුක්ලික් අම්ල ඊට පස්සේ ATP වල සංඝටක ලෙස ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පුතේ ෆොස්ෆරස් වල ඌණතා ලක්ෂණ. ෆොස්ෆරස් ඌණ වුණොත් එහෙම මුල් වල වර්ධනය ක්ෂීණ වෙනවා. මුල් වල වර්ධනය ක්ෂීණ වෙනවා. ඊළඟට පත්‍ර මත රතු එහෙම නැත්නම් දම් වර්ණ ලප ඇතිවීම සිදු වෙනවා. හරි. ඊළඟට අපි බලමු පුතේ පොටෑසියම්. පොටෑසියම් පුතේ ප්‍රෝටීන සංශ්ලේෂණ. පොටෑසියම් වල කාර්යභාරය වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය. ඊට පස්සේ කූටිකා විවෘත වීම හා වැසීම පාලනය. කූටිකා විවෘත වීම හා වැසීම පාලනය ඊට පස්සේ ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙනවා. ඊට පොටෑසියම් ඌණතා ලක්ෂණ වෙන්නේ. පුතේ පොටෑසියම් ඌණතා ලක්ෂණ. පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. ඊළඟට පත්‍රවල කහ එහෙම නැත්නම් දුඹුරු පැහැ වර්ණ ඇති වෙනවා. පත්‍රවල කහ එහෙම නැත්නම් දුඹුරු පැහැ වර්ණ ඇති වෙනවා. හරි. ඊළඟට පුතේ සල්ෆර් වල කාර්යභාරය වෙන්නේ සල්ෆර් වල ඇමයිනෝ අම්ල ඊට පස්සේ ප්‍රෝටීන වල සංඝටක ලෙස ක්‍රියා කරනවා. සල්ෆර් ඇමයිනෝ අම්ල ප්‍රෝටීන වල සංඝටක විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ සල්ෆර් වල ඌණතා ලක්ෂණ. සල්ෆර් වුණොත් එහෙම පුතේ පත්‍ර නාරටි සහ නාරටි අසලප දිස් වල හරිතක්ෂය ඇති වෙනවා. සල්ෆර් ඌණතා ලක්ෂණය වෙන්නේ පුතේ පත්‍ර නාරටි හා නාරටි අසලප දිස් වල හරිතක්ෂය ඇති වෙනවා. හරිතක්ෂය ඇති වෙනවා. ඊළඟට පෙරස්. යකඩ වල කාර්යභාරය වෙන පුතේ හරිතප්‍රද සංශ්ලේෂණය කියනවා. හරිතප්‍රද සංශ්ලේෂණය කියනවා. ඊළඟට පුතේ පෙරස් ඌණතා ලක්ෂණය වෙන්නේ පුතේ ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. පෙරස් වුණාට පස්සේ ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. හරි. ඊට පස්සේ බලමු පුතේ කැල්සියම් වල කාර්යභාරය. කැල්සියම් සෛල බිත්තියේ සංඝටකයක් විදිහට පවතින. සෛල බිත්තියේ සංඝටක. ඊළඟට පුතේ ප්ලාස්මා පටලයේ ව්‍යුහය හා කෘත්‍ය පවත්වා ගැනීමට වැදගත් වෙනවා. ව්‍යුහය හා කෘත්‍ය පවත්වා ගැනීමට වැදගත්. සෛල බිත්තියේ සංඝටක ඊට පස්සේ ප්ලාස්මා පටලයේ ව්‍යුහය හා කෘත්‍ය පවත්වා ගැනීමට වැදගත් වෙනවා. ඊළඟට පුතේ කැල්සියම් ඌණතා ලක්ෂණ. කැල්සියම් ඌණාට පස්සේ පත්‍ර අග්‍රස්තය මිය යාම සිදු වෙනවා. ඊට පුතේ සිංක් අතර පස්සේ හරිතප්‍රද සංශ්ලේෂණයට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පුතේ සිංක් ඌණතා ලක්ෂණ. සිංක් ඌණ වුණාට පස්සේ ශාකය පුරා මැරුණු සෛල පටක ඇති වෙනවා. ඊළඟට පත්‍ර අනවශ්‍ය ඝනකමකින් යුක්ත වෙනවා. හරි. නම් පුතේ channel එකට subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ නොමිලේ සම්බන්ධය තියෙනවා පුතේ සිකුරාදා රැයටට. ටත් එකත් සම්බන්ධ වෙන්න. ඊට පස්සේ පුතේ අපි පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එන්න මේ නම්බර් එකට WhatsApp message එකක් තියෙන 077යි 359යි 66යි 65 කියන නම්බර් එකට WhatsApp message එකක් දෙන්න. පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. ඊළඟට පුතේ අපේ FB page එක TikTok එකත් follow කරන්න කියලා ආරාධනා කරනවා. අපි ලබන සතියේ ඊළඟ කොටසේ හමු වෙමු.